ඔයාලා දන්නවද ලංකාවේ විභාග ලියන ළමයිගෙන් 99%ක්ම ෆේල් වෙන්නේ නැත්නම් රිසල්ට්ස් අඩු කරගන්නේ ඉගෙන ගන්න බැරි නිසා නෙවෙයි. ඉගෙන ගන්න ඕන හරිම ක්‍රමය නොදන්න නිසා. පැය ගණන් පොත් ගොඩවල් අස්සේ හිර වෙලා නිදි මරාගෙන පාඩම් කරලත් වැඩක් නැහැ. ඔයාගේ මොළයට ඒව මතක හිටින්නේ නැත්නම්. ඒ නිසා අද මම මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා ඔයාලට මනෝවිද්‍යාත්මකව පාඩම් කරන ක්‍රම කිහිපයක්. ඉතින් මේවා කවුරුවත් නොකියන රහස් මේවා අස්සේ තියෙන්නත් පුළුවන්. ඒ නිසා වීඩියෝ එක දිගටම බලන්න. ෆෝන් එකට ඇබ්බැහි වුණාම ඒකෙන් ගැලවෙන එක හිතන තරම් ලේසි නැහැ. ඉතින් ඒක ඔයාලට නවත්ත ගන්න මේ තමයි ලෝකෙ පිළිගත්තු හැබැයි ලංකාවේ කවුරුත් නොකරන අමුතුම ක්‍රම 3ක්. ෆෝන් එකේ පාට මරමු. ඔයාලා දන්නවද අපි ෆෝන් එකට මෙච්චර ආදරෙයි කියලා. ඒකේ තියෙන ලස්සන පාටවල් වලට අපේ මොළය මාරම ආසයි. මේක නවත්තන්න නම් ඔයාගේ ෆෝන් එකේ සෙටින්ග්ස් වලට ගිහින් ග්‍රේස්කල්, ඒ කියන්නේ කළු සුදු මොඩ් එක ඔන් කරගන්න. මුළු ෆෝන් එකම කළු සුදු වුණාම Instagram එකේ පේන ලස්සන පින්තූර වීඩියෝ, ගේම්ස් වල තියෙන ගැම්ම එකපාරටම නැති වෙලා යනවා. එතකොට ෆෝන් එක ඔයාට එපා වෙන්නත් පුළුවන්. විනාඩි 5ක් යද්දි ඔයාටම හිතෙනවා මේක වැඩක් නැහැ කියලා. අන්න ඒ වෙලාවේ ෆෝන් එක පැත්තකට දාලා පාඩම් කරන්න ඔයාට පුළුවන්. ඊළඟ එක තමයි වේදනාවෙන් ඉගෙන ගනිමු. මේක මනෝවිද්‍යාත්මක ක්‍රමයක්. ඔයාගේ අතේ මැණික් කටුව ගාවට රබර් පටියක් දාගන්න. ඔයා නිකන් ඉන්න වෙලාවක ඉබේම ෆෝන් එක අතට ගත්තොත් ඒ රබර් පටිය ඇදලා අතට පොඩි පහරක් අහන්න. සැරින් සැරේම එහෙම වෙද්දී ඔයාගේ මොළේ ෆෝන් එක අතට ගැනීම වේදනාවක් කියලා ලින්ක් කරගන්නවා. ඊළඟ පාර ෆෝන් එක ගනිද්දී අතට දැනුණු වේදනාව මතක් වෙලා ඔයා ඉබේම ඒක අල්ලන්නේ නැතුව ඉන්නවා. ෆෝන් එක අමාරු තැනක තියන්න. අපි ඇබ්බැහි වෙලා තියෙන්නේ ෆෝන් එකට නෙමෙයි. ෆෝන් එක අතට ගත්ත ගමන් අපි යන ඇප් එකට. කරන්න ඕන දේ තමයි ඒ ඇප් එක ෆෝන් එකෙන් අන්තිම පේජ් එකට ගිහින් පොඩි ෆෝල්ඩර් එකක් ඇතුළට දාන්න. ඊට පස්සේ ෆෝන් එකේ මේන් ස්ක්‍රීන් එකේ තියන්න ඔයාට උදව් වෙන ඩික්ෂනරි එකක් හරි ස්ටඩි ඇප් එකක් හරි විතරක්. එතකොට ෆෝන් එක ලොක් අරපු ගමන්ම ඔයාට පේන්නේ වැඩක් ඇති දෙයක්. අර ඇප් එකට යන්න කම්මැලි හිතුණත් මේ වැඩේ කෙරෙනවා. වැඩක් පටන් ගන්න බැරිකම කියන්නේ හරියට එන්ජින් එක ස්ටාර්ට් වෙන්නේ නැති වාහනයක් වගේ. ඒකට හේතුව අපේ මොළය ඒ වැඩේ ලොකු කන්දක් වගේ දකින එක. වැඩේ පුංචිම කෑල්ලට කඩමු. ඔයාට පාඩමක් පටන් ගන්න බැරි වෙලා තියෙන්නේ ඔයා ඒ මුළු පාඩම ගැනම හිතන නිසා. ඒක මොළයට මාරම බරක්. ඒ නිසා වැඩේ පටන් ගන්න බැරි නම් ඔයාගේ ඉලක්කය මයික්‍රෝ කරන්න. මම අද මුළු පාඩමම ඉවර කරනවා කියලා හිතන්නේ නැතුව මම පෑන අතට අරන් කොලයක් උඩ මගේ නම විතරක් ලියනවා කියලා හිතන්න. නැත්නම් මම පොතේ පළවෙනි වාක්‍ය විතරක් කියවනවා කියලා හිතන්න. ඒ පුංචිම පියවර ගත්ත ගමන් මොළයට තිබුණු බය නැති වෙලා යනවා. එකපාරක් පෑන අතට ගත්තම ඊළඟට ලියන්න තියෙන බාධාව ඉබේම ඉවත් වෙනවා. නොතේරෙන කෙනෙක්ට උගන්වමු. ඔයාට පාඩම් කරන දේ අමතක වෙනව නම් ඒකේ තේරුම ඔයා ඒක තේරුම් අරන් නැහැ කියන එක. ඒ නිසා ඔයා පාඩම් කරලා ඉවර වෙලා ඔයාගේ ඉස්සරහ කුඩා ළමෙක් හරි එහෙමත් නැත්නම් ඔයාගේ කොට්ටේ හරි ඉන්නවා කියලා හිතන්න. දැන් අර අමාරු පාඩම ඒ කිසිම දෙයක් නොදන්න ළමයට තේරෙන විදියට සරලව කියලා දෙන්න. ඔයාට ඒක සරලව කියලා දෙන්න බැරි නම් ඒ කියන්නේ ඔයාට ඒක තවම මතක නැහැ. මෙහෙම කාට හරි උගන්වද්දී අපේ මොළය ඒ කරන තැම්පත් කරගන්න විදිය 10 ගුණයකින් වැඩි කරනවා. ඊළඟ එක තමයි පිස්සු කතාවක් හදමු. අපේ මොළයට සාමාන්‍ය කරුණු මතක තියාගන්න කම්මැලි. හැබැයි අමුතු විකාර සහගත දේවල් කවදාවත් අමතක වෙන්නේ නැහැ. උදාහරණයක් විදියට ඔයාට මතක තියාගන්න ඕන කරුණු 5ක් තියෙනවා නම් ඒ 5 පාවිච්චි කරලා මාරම විකාර පිස්සු කතාවක් හදන්න. පොඩි කාලේ දේ දුන්නේ පාට හත මතක තියාගත්තේ රන් තැබිලි කඩන කොල්ලා නිල් ඉබ්බෙක් දකි. ඉතින් මේක හැමෝම වෙනස් විදිහට පාවිච්චි කරනවා. අන්න ඒ වගේ පිස්සු හැදෙන කතාවක් නිර්මාණය කරගත්තොත් ඔයාට ඒක ලේසියෙන් අමතක වෙන එකක් නැහැ. විනාඩි 10ක මාරක ගේම. වැඩ කරන්න කොහොමටවත් හිතෙන්නේ නැත්නම් පැයක් දෙකක් ගැන හිතන්න එපා. ෆෝන් එක ටයිමර් එක විනාඩි 10කට විතර සෙට් කරන්න. දැන් ඔයාට තියෙන චැලෙන්ජ් එකක්. මේ විනාඩි 10 ඇතුළත මට පුළුවන් උපරිම වේගයෙන් මම මේ පාඩම කියවනවා කියලා හිතලා පිස්සුවෙන් වගේ වැඩ කරන්න. විනාඩි 10 ඉවර වුණාම ඔයාට නතර කරන්න අවසර තියෙනවා. හැබැයි පුදුම කියන්නේ විනාඩි 10ක් සුපර් ෆාස්ට් වැඩ කරද්දී ඔයාගේ මොළය ફોකස් මොඩ් එකට ලොක් වෙනවා.
ඊට පස්සේ ඔයාට නතර කරන්න හිතෙන්නේ නැහැ. ඊළඟ එක තමයි පරිසරය මාරු කිරීම. සමහර වෙලාවට ඔයාට වැඩ කරන්න හිතෙන්නේ නැත්තේ ඔයා ඉන්න තැන නිසා. ඔයා හැමදාම නිදාගන්න ඇඳ උඩම ඉඳන් පාඩම් කරන්න හැදුවොත් මොළයට හිතෙන්නේ මේක නිදාගන්න තැනක් කියලා. වහාම තැන මාරු කරන්න. මේසය අනිත් පැත්ත හරවන්න. නැත්නම් වෙනම කාමරයකට යන්න. එහෙමත් නැත්නම් ගේ ඉස්සරහා තියෙන බැල්කනි එකට හරි වත්තට හරි ගිහින් පොත අරින්න. අලුත් පරිසරයක් දකිද්දි මොළයට අලුත් උනන්දුවක් එනවා. ඒකෙන් අර තියෙන කම්මැලි ගතිය එකපාරටම නැති වෙලා යනවා. නිදිමත කියන්නේ ඉතින් පාඩම් කරන හැමෝටම එන පොදු ප්‍රශ්නයක්නේ. සාමාන්‍යයෙන් කට්ටිය කියන්නේ කෝපි බොන්න මූණ හොදන්න කියලානේ. හැබැයි අපි අපේ වීඩියෝ එකේ දෙන්නේ කවුරුත් නොදන්න අමුතුම නිදිමත නැති කරන ටිප්ස්. පළවෙනි එක තමයි හිටගෙන කරන සටන. ඔයා පුටුවේ වාඩි වෙලා ඉන්න නිදිමත එනවනම් ඒකේ තේරුම ඔයාගේ ශරීරය ස්ලීප් මෝඩ් එකට යන්න හදනවා කියන එක. ඒ වෙලාවටම වහාම පුටුවෙන් නැගිටින්න. පොත අරගෙන හිටගෙන කියවන්න. පුළුවන් නම් කාමරෙන් එහාට මෙහාට ඇවිදින ගමන් හයියෙන් ශබ්ද කරලා කියවන්න. ඇඟ පණ ගැන්විලා තියෙද්දි මොළයට නිදා ගන්න බෑ. මේක තමයි නිදිමතට දෙන ලේසිම සහ සාර්ථකම දඬුවම. ඊළඟ එක තමයි මොළේ හිරිවැටෙන රහස. නිදිමත එන වෙලාවට රස්නේ තේ බොන එක නෙමෙයි කරන්න ඕනේ. අයිස් කැටයක් කටේ දාගන්න. ඔයා දැන් අවංකවම කියන්නේ ඔයා අද පාඩම් කරන්න හිතාගෙන පොත ඇල්ලුවේ කී පාරක්ද කියලා. හැබැයි මේ ප්‍රශ්න නිසා ඒක කී පාරක් නවතුණාද කියලා කියන්න. ඔයා දැන් පාවිච්චි කරන පරණ පාඩම් ක්‍රම දැන් වැඩ කරන්න සුදුසු නැහැ. ඒ නිසා අද මම ඔයාලට මේ කියලා දුන්නේ ස්මාර්ට් විදියට පාඩම් කරන්න ඕන විදිය. ඉතින් ඔයාලට වීඩියෝ එක හොඳයි නම් යාළුවන්ට ෂෙයා කරන්න. ඒ වගේම මේ වගේ ලස්සන ටිප්ස් ඕන නම් අපිත් එක්කම රැඳිලා ඉන්න. ඔයා නොදැනුවත්ම හරි මේ ක්‍රම පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන් ඒකත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.